හලෝ රත්තරන් යාළුවේ. ඉතින් අපි ඉන්නේ ඉතින් අද අවිස්සාවේල්ලේ මානියන් ගම යකහටුවව කියන පොට් එකේ තමයි අද ඉන්නේ අපි. ඉතින් අද ආවා ඉතින් පොට් එකට ඉතින් එන්න ටිකේ පල්ලෙහා ඉතින් එන කැලයක් මැදින් එන්න තියෙන ඉතින් වීඩියෝ එක කරගන්න බැරි වුණා. මේ පොඩක් ලොකු ගොඩක් දුර පොඩක් නගින් තියෙනවා කිලෝමීටර් 6ක් විතර. කියන්නේ විශේෂ අතරමැදදී මේ බාධාවක් එහෙම බාධායම ආවා. ඔව් අතරමැදදී පොඩි බාධාවක් ආවා. ඉතින් මේ මාර්ග මේ සියල්ල මේ අපේ එහෙනම් මේ අපේ ඉන්නවනේ අපේ මේ ලංකාවේ හොඳ මිනිස්සු ඉන්නවනේ මාර්ග සියල්ල මේ කන පිට ගහලා තියෙන්නේ මේ හරියට ඊතල ගහලා තියෙන ඒවා අනිත් පැත්තට හරවලා තියෙනවා අපි ආපු මිනිස්සු. ඉතින් ඒක නිසා අපිට පොඩ්ඩක් අතරමං උතුණා. ඉතින් එහෙනම් කොහොම හරි අවිස්සාවේල්ලේ මොකද්ද? යකහටුවාවට ඇවිල්ලා තියෙන්නේ අවිස්සාවේල්ලේ. හා? යකහටුවා ගල අන්න එතනට ඇවිල්ලා තියෙන්නේ කොහොම හරි අවිස්සාවේල්ලේ. එහෙනම් අපි පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු. ඉතින් මෙන්න මෙහෙම තමයි යාළුවනේ මෙන්න මෙතන ඉඳන් පඩිපෙල් තියෙනවා. ඉතින් අපි පඩිපෙල් ටික පටන් ගන්න තැනට ඇවිල්ලා තමයි වීඩියෝ එක ඔන් කරේ. මේ පල්ලෙහා මෙන්න මේ වගේ දුෂ්කර මාර්ගයකින් එන්න තියෙන්නේ. ඒ වුණාට හොඳට පාර නම් තියෙනවා. ඉතින් අපි මෙහෙම පඩිපෙල් ටිකේ යනවා. අපේ 4 දිනක් ආවා. තව දෙන්නේ පස්ස එනවා තාම. තව දෙන්නෙක් එනවා කිව්වා බයික් එකේ. අපි තාම අපේ සාමින් වහන්සයි මා යාවා. ඉතින් උඩට යන ගමන් ඉන්නේ. මෙන්න මෙහෙම තමයි උඩ දිස් වෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ පඩිපෙල් ටිකෙන් උඩට. ගොඩාම ඉතින් දුෂ්කර පේස්සයක් හොයාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින්. මෙහෙම තමයි දිස් වෙන්නේ. පේස් එක. එහෙන් තියෙනවා කන්ද උඩට යන්න. තව තියෙනවා මෙන්න මෙහෙම පඩිපෙල් තියෙනවා. මේ හරියේ. මේ අපේ මිනිසුන්ගේ වැඩ. දෙනවා පඩිපෙල්. පඩිපෙල් වල තිබිච්ච ඒවා කඩලා. සමහර ඒවා කඩලා තියෙනවා. ඉතින් අපේ මිනිසුන්ගේ අත්වැට කල්ලා තියෙනවා. ඉතින් මේ පේන ඕගොල්ලන්ට අත්වැට කල්ලා තියෙනවා අපේ මිනිස්සු. ඉතින් මේ මොකද තමයි උඩට යන්න තියෙන්නේ. අත්තට නම් කල්ලා තියෙන්නේ මේ දෙපැත්තේ අත්තටක් ගහලා තිබුණාලු ඒක කල්ලා තියෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ කියනවා මේ කඩලා තියෙන්නේ. ඉතින් වලගම්බා රජුරුව සැඟවිලා සිටපු තැනක් කියලා තමයි මෙතන කියන්නේ අපේ හාමුදුරුවෝ. සැඟවිලා ඉන්න ගමන් මෙතන තමයි ඔත්තු බලලා තියෙන්නේ. ඔත්තු බලපු ස්ථානයක් තමයි කියන්නේ සැඟවිලා ඉන්න ගමන් ඔත්තු බලපු ස්ථානයක් කියලා තමයි කියන්නේ. ඔත්තු බලමු. අපේ ස්වාමීන් වහන්සේත් වීඩියෝ එකේ ඉන්නවා හොඳයි. කවන්නේ නැහැ. අපි යාළුවනේ ඉතින් ඉන්නේ ගොඩක් කට්ටිය මාව දැකලා දැන් ගොඩක් කට්ටිය මම දන්නවනේ දැන් ඉඳලාම මම ඉතින් සාමාන්‍ය ස්ට්‍රීම් වල යන එක්කෙනෙන්නේ. ඕන් ඉතින් මේ අපි උඩට නැගලා බලමු ලස්සන පේස් එක. ඉතින් පඩි ටික මෙන්න මෙහෙම පේනවා. ඉතින් මෙන්න මේ වැස්සොත් එහෙම මේ වතුර පාර ඔන්නෝම ඉතින් මෙන්න මෙහෙම පල්ලෙහාට ගලාගෙන යනවා. ඉතින් බෝට්ටු පදින්න පුළුවන් ලිස්සන අර නිකන් පැට්ටම් වගේ පදින්න පුළුවන් ඕන නම් වැස්සොත් එහෙම වතුර පාර එනකොට මේ පැට්ටම් වගේ පල්ලෙහාට යන්න පුළුවන්. පේනවනේ වටේ පරිසරයේ සුන්දරත්වය. ඔන්න අපි ආපු අත්තට න කඩලා. ඉතින් යකහටුවාවේ උඩට යන්න තියෙනවා. ඔන්න දැන් මේ දැනට පේන කඳු පන්තිය තව උඩට යන්න තියෙනවා. දැනට පේන කඳු පන්තිය මානියන් ගම යකහටුවාව කඳ උඩ තව උඩට යන්න තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම කඳු පන්ති ටික දිස් වෙනවා. මම උඩහට ගිහිල්ලා කියන්නම් මේ ටික. ඉතින් මේ පැත්ත මෙන්න මෙහෙම උඩට තව යන්න තියෙනවා. අත්තට නම් ගලවලා තියෙන්නේ අපේ මේ මිනිස්සු. මම ඉස්සෙල්ලා කිව්වා මං හිතන්නේ. එහෙන් පල්ලම එහෙන් පේන කඳු පන්ති ටික උඩහට ගියාම මීට වඩා ලස්සනට පේනවා. මම පෙන්නන්න.
ඉතින් දැනට පේන පරිසරය තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය අත්තට එහෙම තමයි ඔය මේ කණු කණු වගේ ගහලා තියෙන්නේ. මේන් පේනවා ගොඩාක් ප්‍රදේශ පේනවා. අපි එච්චර දන්නේ නැහැ කොහෙද කියලා. ඉතින් අපේ පොඩි ස්වාමින් වහන්සේ උඩට නගිනවා මේ අවස්ථාවේදී. තව චුට්ට දුරයි තියෙන්නේ. අන්න අතන මේ නිකන් මේ පොල්ලක් වගේ පේනව නේද ඉස්සරහා. අන්න එතන කොඩියක් ගහලා තිබුණා ඉස්සෙල්ලා. දැන් බෞද්ධ කොඩියක් ගහලා තිබුණා. ඒ දැන් බෞද්ධ කොඩිය දැන් නැහැ. අපි දැන් යමු ඉස්සරහට. ඉතින් රත්තරන් යාළුවේ මානියංගල යකහටුවාව කියන කන්ද උඩ තමයි දැන් ඉන්නේ. යකහටුවාගල මානියංගල යකහටුවාගල කියන අවිස්සාවේල්ලේ කන්ද උඩ තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ පේස් එකේ මෙන්න මෙහෙම පේනවා කඳු පන්ති ටික. ඉතින් මෙන්න මේ බෑවුමුව තමයි අපි නැගලා ආවේ. මෙන්න මේ අත්තට දාලා තිබිලා තියෙනවා ඉස්සෙල්ලා දැන් නැහැ. ඒවා කඩලා මිනිස්සු ඔන්න මෙන්න මෙතන ඉස්සෙල්ලා බෞද්ධ කොඩියක් දාලා තිබුණා. මෙන්න මෙතන කණුවේ බෞද්ධ කොඩියක් දාලා තිබුණා. දැන් මේ බෞද්ධ කොඩිය නෑ. මේ මං හිතන්නේ මොකක් හරි වෙලා බෞද්ධ කොඩිය නෑ. තව නගින්න තියෙනවා. අන්න අතන කණ්ඩ උට්ට තමයි නගින්න තියෙනවා කියලා අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ. අපි දැනට මෙතන නැගලා ඉන්නවා. මෙන්න එහෙම තමයි පේස් එක දැන් පේන්නේ. තව කොල්ලෝ දෙන්නේ පල්ලහ එනවා. ඉතින් ගයිස් යකහටුවාව කන්ද උඩ ඉන්නේ. ඉතින් කොල්ලෝනේ කොහමද? දැන් මම ඉන්න පෙන්නන්න පේස් එක. කන්ද උඩට ආවම මෙන්න පේන පේස් එක පල්ලහ ඔන්නෝම තමයි පේන්නේ. මම පැත්තම පේනවා. මේ මෙන්න මෙතන තියෙනවා තව මේ ගලක්. ඒ අපි ඉන්න ගලට වඩා ගොඩක් පාතයි ඒ ගල. අපි ගල උඩම තමයි ඉන්නේ. යකහටුවාව නේ? යකහටුවා ගල. මෙතන අර ඉස්සෙල්ලා බෞද්ධ කොඩිය දාලා තියෙනවා තිබුණේ ෆේස් එක. මම තමයි තියෙන්නේ හුලම් පාරත් වැඩි ඉතින්. තව කොල්ල දෙන්නෙක් එනවා කිව්වා. ඒ කොල්ල දෙන්න ආවොත් අතරට ඉන්නවා අපි. ඉතින් ඔන්න කන්ද උඩේ ඉන්නේ යකහටුවාවේ. නම් ෆේස් එක. ඈත පේනවා. බිල්ඩින් එහෙම පේනවා පොඩියට. ඉතින් කූඹි වගේ කොහෙද කියලා දන්නෙත් නැහැ. මෙන්න මේ පැත්ත නම් කෑගල්ල පැත්ත. මේ අරේ කොළඹනේ. කොල්ලෝ නා පේස් එක කොහමද? සුප්පර් නේද? දැන් යාළුවනේ ඉතින් යකහටුවාගල ඔන්න සංචාරය ඉතින් නිමා කරන් තමයි හදන්නේ ඉතින්. ඔයගොල්ලන් පේන්නේ ඔය කඳු බෑවුන් ටික. ඉතින් මේ අවුවසර වැඩි ඉතින් කන්දට. ඉතින් ඒක නිසාද මේ වෙච්චර පැහැදිලිව පේන්නේ නැද්ද දන්නෙත් නැහැ. ඔන්න ඔහොම තමයි ඉතින් පරිසරය තියෙන්නේ. ඉතින් මෙතන කැම්පින් කරන්න පුළුවන් ඉතින්. මේ එන කට්ටිය ඉතින් මේ කැම්පින් කරන්න පුළුවන් මෙතන. සුන්දරත්වය බලමු පොඩ්ඩක් ඉස්සරහට මම ඔන්න තියෙනවා. තියෙන්නේ කඳු උඩම දැන් ඉන්නේ. ඉතින් කඳු පන්තියක්ම පේනවා. මේ උඩම පොයින්ට් එක මම ඔතනට ගිහිල්ලා ඉස්සලා පෙන්නුවා. මේ උඩම පොයින්ට් එක. දැන් දෙවෙනි පොයින්ට් එකේ දැන් ඉන්නේ. එහෙනම් තමයි පේන්නේ පයිසාරේ. උතරයි යාළුවේ මෙහෙට එන්න පුළුවන් ඉතින් අවිස්සාබෙල්ලට ඇවිල්ලා අවිස්සාබෙල්ලෙන් මානියංගම පන්සලට ඇවිල්ලා මානියංගම පන්සලෙන් ඇතුලෙන් බෝගහ ළඟින් උඩට එන්න පුළුවන් මාර්ගය තියෙනවා. ඉතින් කිලෝමීටර 4ක් විතර තියෙනවා. කන්දටම 4ක් හෝ ඊට වැඩිය ඇති. හරියටම දන්නේ නැහැ.
ඉතින් ඔයගොල්ලන්ටත් ඇවිල්ලා ඉතින් මේ සුන්දරත්වයේ විඳලා ඉතින් යන්න පුළුවන්. ඉතින් ඒ වගේම කැම්පින් කරන්න පුළුවන් මෙතන. අද අපි කැම්පින් කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයේ නෑ. කන්ද නැගලා ඉක්මනින් වහින් තමයි ආවේ. අපි සාමින් වහන්සේ නමකුත් ආවා. ඉතින් තව යාළුවෝ දෙන්නෙක් එනවා කිව්වා. ඒ දෙන්නත් ආවේ නෑ. අද මෙහෙට තව පොටකින් වහී වගේ මේ හවස්සට මේ පැත්තට වහිනවා. ඉතින් ඒක නිසා අපි දැන් පල්ලෙහාට වහිනවා. එහෙනම් මේ වීඩියෝ එක නිමා කරන්න. තව වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ජය වේවා මගේ රත්තරන් යාළුවෝ සියලුම දෙනාම. ජය වේවා සුබ දවසක්.